ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟය ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඉතින් තරඟය ජයග්‍රහණය කිරීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමත් වුණා කඩලු 7කින්. ඉතින් මේ තරඟයේ ලකුණු පුවරුව ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති. ලකුණු තත්ත්වය කොහොමද තරඟයට මොකද වුනේ කියලා. ඉතින් මේ සිදුවීම ඊයේ පන්දුර පහළ දෙමින් සිටියේදී විරාට් කෝලි ඔහුගේ ප්‍රේක්ෂකයෙක් පැමිණුණා ක්‍රීඩා පිටියේ මැදට. ඉතින් ඔහුට වඳිනවා. ඉතින් ඇවිල්ලා ඔහු දන ගාලා ඔහුගේ කකුල් දෙක අල්ලගෙන වඳින ආකාරය තමයි කැමරා කාචවල සටහන් කරලා තිබ්බේ. ඉතින් මේකෙම පේනවා ඉන්දියානුවන් විරාට් කොහලිව දේවත්වයෙන් අදහන ආකාරය. ඉතින් කෙසේතත් ක්‍රීඩා පිටියේ සිටි ආරක්ෂකයන් විසින් ඔහුව ඉවත් කිරීමට උත්සාහ කළා. නමුත් විරාට් කොහලි පසුව ඔවුන් මගහැර එම රසිකයා වැළඳ ගැනීමට කටයුතු කරා. අනතුරුව ඔහු ක්‍රීඩා පිටින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා. ඉතින් තරගෙන් අනතුරුව විරාට් කොහලිගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරේ එම සිදුවීම මොකක්ද, සිද්ධියේ හේතුව මොකක්ද කියලා. විරාට් කොහලි කිව්වා එම සිදුවීම දඬුවම් ලැබිය හැකි වරදක් වුණත් ඔහු ආරක්ෂක අංශ වලට සහ ක්‍රීඩාංගණයේ බාර නිලධාරීන්ට දැනුම් දුන්නා කියලා ඔහුට දඬුවමක් ලබා දෙන්න එපා. ඉතින් ඒක සාමාන්‍ය සිද්ධියක් බවත් ඔහුට ක්‍රිකට් ආදරය කරන කියන්නේ ඔහුගේ රසිකයින් මේ වගේ දේවල් කිරීම සාමාන්‍යයක් බවයි කොහලිගේ මතය බවට පත් වුණේ. ඉතින් ඒකින්ද කොහලිගේ වචන විශ්වාස කරලා ඒ ප්‍රේක්ෂකයාව නිදහස් කිරීමට ඉන්දියා ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.